සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා මගේ යාළුවෝ හැම දිනාටම. ඉතින් යාළුවනේ ඔයාලා ගොඩක් බලන් හිටියා මම අද එනකන් ඔයාලට මේ මොනවා පරිවිය කෙලවන විදිය කියලා දෙන්න එනකන් ඔයාලා මග බලන් ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් යාළුවනේ මම ඔයාලට මේිට පෙර වීඩියෝ එකේදී හරියාකාරව පරිවියකට පණු බෙහෙත් දෙන්නේ කොහොමද, පණු බෙහෙත් දෙන්න ඕනේ, පණු බෙහෙත් දෙන්න ඉස්සෙල්ලා මොනවද දෙන්න ඕනේ කියන දේ ගැන ඔයාලට කතා කරා. ඉතින් ඔයාලා මේ දේවල් හරියටම කරගෙන යනවා ඇති කියලා මම හිතනවා. ඉතින් යාළුවනේ ඒ වගේම මම අද ඔයාලට කියලා දෙන්න ආවා. ඔයාලා හැමෝම බලාපොරොත්තුෙන් මෙච්චර කාලයක් මගෙන් ඉල්ලපු දේ. ඒ කියන්නේ පරිවිය එලව ගන්න විදිය මොකක්ද කියලා. ඉතින් මේට පෙරත් මම ඔයාලට පරිවිය කෙලව ගන්න විදිය, මුල් ආරම්භයේ පරිවිය කෙලව ගන්න විදිය ගැන කතා කරුවා. ඉතින් බලමු පැය 5ත් 6ත් අතර කාලයෙන් පස්සේ අපි පරිවිය කෙලවන්නේ කොහොමද කියලා. ඉතින් ඔයාලා ගොඩක් දෙනෙක් ඉල්ලපු ඒ දේ අද දවසේ ගේන්න මම ඇත්තටම ඔයාලට වැදගත් වෙන ආසාවෙන්ම ඉන්න මම හිතනවා මගේ වීඩියෝ දැන් ගොඩාක් දෙනෙක් නරඹනවා. ඉතින් ඒ හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම මම මේ කියලා දෙන දේවල් ඒ හැමෝම හරියාකාරව කරනවා ඇති කියලා මම හිතනවා. ඉතින් මගේ යාළුවෝ හැමෝටම මම කියන්නේ මම කියලා දෙන දේ කියලා දෙන විදිහටම කරන්න. එහෙම නැතුව ඔයාලට හිතන විදිහට තවත් දෙයක් එකට එකතු කරන්න යන්න එපා. එහෙම වුණොත් ලොකු ප්‍රශ්නයකට ඔයාලට මුහුණ දෙන්න වෙයි. ඒ වෙන මොකක්වත් නෙමෙයි. ඔයාලා එලවගෙන යන පරිවියගේ ටයිම් එක අවුට් යන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් වෙනත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා අපි පරිවියක සෑම විටකම උත්සාහ කරන්න ඕන ටයිම් අවුට් යන්න නැතුව සතෙක් ට්‍රේනින් කරගන්න. සතෙක් ට්‍රේනින් කරගන්නකොට ටයිම් අවුට් යනවා කියන්නේ අපේ අතින් යම්කිසි අඩුපාඩුවක් ඒ සතාවට සිද්ධ වෙලා තියෙනවා. එතකොට තමයි මේ සතා ටයිම් අවුට් යන්නේ. එතකොට අපි සෑම මොහොතකම බලන්න ඕන අපි එළවන සතාගේ නිරෝගීකම මොකක්ද, නිරෝගීකම කොහොමද, නිරෝගීව තියාගන්නේ කොහොමද කියන එක ගැන අපි අනිවාර්යයෙන්ම හොඳ කල්පනාවෙන් ඉන්න ඕන. එතකොට තමයි මේ සතාව හරියට එළවගෙන යන්න පුළුවන් වෙන්නේ. මම ඔයාලට කියලා දෙන්නම් පරිවිය කෙලවද්දි මුලින්ම දෙන්න ඕනේ මොනවද කියලා. හොඳට මතක තියාගන්න මම මේ කියන දේවල්. යාළුවනේ අපි පරිවියකට අයිඩියල් පිල් එකක්, ඒ වගේම රිකවරියක්, ඒ වගේම මෝරගුලියක් සහ බීකොපෙත්තක් ඔය ටික අනිවාර්යයෙන්ම පරිවියකට දෙන්න ඕනේ. ඒ වගේම මසල් පවර්. ඉතින් ඔය ටික මුල් ආරම්භයේදී අපි ගෙනල්ලා තියාගන්න ඕන. මම මතක් කරන්නම් සාමාන්‍යයෙන් අපි රිකවරිය දෙන්න ඕනේ මොන වෙලාවටද කියලා මම ඔයාලට කියන්නම්. රිකවරිය සාමාන්‍යයෙන් පැය 5 හෝ 6 ගියාට පස්සේ සතාට පරිවිය උඩ ඉඳලා බැස්සට පස්සේ රිකවරියක් අනිවාර්යයෙන්ම දෙන්න ඕන. රිකවරියක් දෙද්දී ඔයාලා මතක තියාගන්න රිකවරිය වතුර එකේ තෙමලා ඒක හොඳට ඒකේ පිට කවරේ තෙමුණට පස්සේ පිඟුණට පස්සේ තමයි සතාට ඒක ගිල්ලන්න ඕනේ. මහා කාලයක් නෙමෙයි, තප්පර කිහිපයක් වතුර එකේ දාලා හොඳට තෙමලා ඒක ගිල්ලන්න. ඒ වගේම මෝරගුලියත් ඒ වගේම බීකොපෙත්තත් ඊට පහුවදා දවසේ උදේ ඔයාලා ඒක දෙන්න. මෝරගුලියත් ඒ වගේම හොඳට තෙමලා ගිල්ලන්න. මොකද මෝරගුලියත් ඒකේ පරිවියගේ ගොදුරේ තියෙන තෙතමරය උරාගෙන ගොදුරේ කොහේ හරි ඇලෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි අපි ඒක තෙමලා දෙන්නේ. අනිවාර්යෙන් රිකවරියත් මෝරගුලියත් තෙමලා දෙන්න මතක තියාගන්න. බීකොපෙත්ත නිකන් ගිල්ලන්න. මොකද ඒ දේවල් ටැබ්ලට් නිසා ඒවා නිකන් ගිලනවා. ඉතින් හොඳට මතක තියාගන්න රිකවරිය දෙන්නේ පරිවියෙක් උඩ ඉඳලා බැස්සට පස්සේ. මෝරගුලිය ඊට පහුවදා කෑම දීලා ඊටත් පහුවදා උදේ අපි අනිවාර්යයෙන්ම මෝරගුලියක් බීකොපෙත්තක් දෙනවා. ඒ වගේම මතක තියාගන්න අපි එළවන දාට ඉස්සරින්ද දවසේ රෑ අනිවාර්යයෙන්ම පරිවියට කෑමට පැයකට පෙර අනිවාර්යයෙන්ම අයිඩියල් පිල් එකක් සතාට දෙන්න ඕන. මොකද අයිඩියල් පිල් එකකින් සතාට ගොඩාක් ප්‍රතිලාභ ලැබෙනවා. ඒ තමයි කෑම රුචිය. ඒ කියන්නේ කෑමට ආසාව ඇති වෙනවා. ඒ වගේම සතාගේ ආමාශයේ රෝග හටගන්න ඉඩ තියන්නේ කෑම දිරව ගැනීම පහසු කරලා දෙනවා. ඒ වගේම සතාගේ පර්ෆෝමන්ස් කිරීමේදී ඉගිල්ලෙන අවස්ථාව ඉතිහාසර කරන අවස්ථාවේදීත් සතාට ගොඩක් අවශ්‍ය කරන විටමින් වගේ ඒකට අඩංගු වෙලා තියෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම
අපි අයිඩියල් පිල් එකක් අනිවාර්යයෙන්ම සතෙකුට දෙන්න ඕන. මම මේ වීඩියෝ එකේ අවසානයේට ඔයාලට රිකවරිය අයිඩියල් පිල් එක ඒ වගේම මෝර ගුලිය ඔය ටික ෆොටෝ ගහලා ඔයාලගේ මේ වීඩියෝ එකේ අවසානයේට ඒ ෆොටෝ ඔයාලට දකින්න සලස්සන්නම්. ඒ සියලුම දේ බලලා ඒ දේවල් ඔයාලා ගෙනල්ලා තියාගන්න. ඒ වගේම මම කියපු විදිහටම ඒ දේවල් දෙන්න උත්සාහ කරන්න. ඒක වෙනස් කරන්න එපා. සතෙකෝ එලවද්දි අනිවාර්යයෙන්ම ඔය මම කියලා දුන්නු දේවල් ටික අනිවාර්යයෙන්ම කරගෙන යන්න ඕන. මුල් කාලේදී සතෙකුව මම ඔයාලට කියලා දුන්නා හවස 4 ඉඳන් 6:00 වෙනකම් දාන්න. ඒ වගේම 6:00 වෙනකම් දැන් මේ දවස්වල එලවන්න බෑ. මොකද කරුවල වැටෙනවා. ඒ නිසා 6යි 10 හෝ 6යි කාල වෙනකොට සතාව බස්ස ගන්න ඕන. අනිවාර්යයෙන්ම ඩ්‍රොපස්ලා පෙන්නලා සතා ඒ විදි බස්ස ගන්න ඕන. ඒ වගේම හොඳට මතක තියාගන්න උඩ ඉඳලා බෑපු පාරවියට බෑපු ගමන් මොනම මොහොතකවත් වතුර බොන්න තියන්න එපා. ඒ වගේම ඕනවට වැඩිය අධික විදියට කන්න දෙන්න එපා. බෑපු ගමන් පාරවියට කෑම ඇටයක් දෙකක් දාලා කූඩුවට ගන්න. ඒ හොඳටම ප්‍රමාණවත් පාරවියට අයිඩියල් පාරවියට රිකවරිය දීලා පැය භාගයකට පස්සේ වතුර මිලි 10ක් සතාට දෙන්න. ඊට පස්සේ පැය භාගයක් ඕනේ විනාඩි 20ක් ගියත් විනාඩි 15ක් ගියත් ඇති රිකවරිය දීලා විනාඩි 15කින් වතුර මිලි 10ක් ගහන්න. ඒ ගහලා ඊට පස්සේ තවත් පැය භාගයකට පස්සේ සතාට කන්න දෙන්න. ඒ කන්න දෙන්න බලද්දි ගොදුරේ වතුර දිරවලද කියලා අනිවාර්යයෙන්ම බලන්න. අනිවාර්යෙන් දිරවල ඇති. ඊට පස්සේ සතාට කෑමෙන් පස්සේ ඇති වෙන්න වතුර බොන්න තියන්න. එහෙම නැත්නම් දීලා නැත්නම් ඒ සතාට අනිවාර්යයෙන්ම මතක් කරලා සතාගේ ගොදුරට ප්‍රමාණවත් වෙන ගානට කටෙන් එළියට දාන්න නැතුව ප්‍රමාණවත් ගානට වතුර දෙන්න ඕන. ඒ කියන්නේ වතුර එච්චර බීලා නැත්නම් වතුර අඩුයි කෑම වැඩි නම් අනිවාර්යයෙන්ම වතුර මිලි 20ක් සතාට අපි සිලින්ඩරයකින් ගහන්න ඕනේ. ওই ටික අනිවාර්යයෙන් මතක තියාගන්න. ওই ටික අනිවාර්යයෙන්ම කරගෙන යන්න. ඒ වගේම ඉදිරියේදී පරිවියකට කෑම දෙන්න ඕන ක්‍රමය තියෙනවා. ඊට අමතරව කෑම දෙන්න ඕන සිස්ටම් එකක් තියෙනවා. ඉතින් ඒකත් මම ගේන්නම්. ඒ වගේම ඊට අමතරව ලොකු ටයිම් එකකට යන්න අවශ්‍ය කරන විටමින් වර්ග ඒ වගේ ගොඩක් දේවල් වැදගත් වෙන දේවල් ඊළඟ වීඩියෝ එකේදී ඉදිරි වීඩියෝ වලදී ඔයාලට කියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගොඩක් වැදගත් වෙන කරුණු ඔයාලට මෙතනින් එහාට වටිනා කියන ගොඩක් කරුණු ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මම මතක් කරන්නම් මගේ channel එක මොකක්ද කියන එක. ඒ වගේම මගේ YouTube page එක මොකක්ද මම FB page එක කරන්න කියන එකත් ඔයාලට මතක් කරන්නම්. මගේ FB page එකේ මම ඉන්නේ North Western Pigeon King කියන නමින්. ඒ වගේම තමයි මගේ YouTube channel එකත් මම කරන්නේ North Western Pigeon King කියන නමින්. ඒ වගේම මගේ මිතුරෙක් කරගෙන යනවා Twinkle Pigeon කියන නමින්. ඒක ඔයාලා ප්‍රශ්නයක් කරගන්න එපා. ඒකත් මගේම page එකක් විදිහට තමයි කරගෙන යන්නේ. ඉතින් ඔයාලා හැමෝම මේ වීඩියෝ එකේදී ඔයාලට මම මේ කියලා දුන්නු හැම දෙයක්ම හරියට කරගෙන යනවා වගේම හැමෝම ඔයාලට තියෙන අඩුපාඩු ඔයාලට තියෙන ප්‍රශ්න ගැටලු ඒ කියන්නේ ඔයාලට මේ පරිවිය කෙලවගෙන යද්දී ඇති වෙන ගැටලු වගේම ඔයාලගේ සතෙක් ලෙඩ වෙච්චම ඔයාලා නොදන්නවා බෙහෙත් තියෙනවා නම් ඒක ඔයාලා මට කමෙන්ට් කරන්න. ඒකත් මම වීඩියෝ එකක් මගින් ඔයාලට ඒක දෙන්නේ කොහොමද කියන එක ගැන ඒක ඒ ප්‍රතිකාරය කරන්නේ කොහොමද කියන එක ගැන මම ඔයාලට කතා කරන්නම්. ඒ වගේම යාළුවනේ ඔයාලා හැමෝටම මම කියන්න ඕන කාරණාවක් තමයි ඔයාලා මේ වීඩියෝ එක බලනවා වගේම සෑම මොහොතකම මේක ෂෙයා කරන්න අමතක කරන්න එපා. මොකද ෂෙයා කරනවා කියන්නේ තව කෙනෙක් මේ වීඩියෝ එක බලනවා කියන එක මට කරන එකම උදව්ව තමයි ඔයාලා මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන එක. මොකද ඒ වගේම අමතක කරන්න එපා නිකන් වීඩියෝ එක බලලා යන්න එපා. ලයික් එකක් දාගෙන යන්න අමතක කරන්න එපා. ඉතින් මම මේකටත් වඩා වැදගත් වෙන කරුණු කතා කරන්න බලාපොරොත්තු වෙමින් අදට මම ඔයාලගෙන් සමුගන්නවා.